දැන් මේ පේස්ට්‍රි හදන්න අපි යන්නේ. ඒතකොට පේස්ට්‍රි වලට සාමාන්‍යයෙන් ඉති කිලෝ එකයි ලුණුයි මාජරුයි තමයි ඕනේ. ඊට අමතරව පේස්ට්‍රි වලට අපි විනිගර් එක කරනවා. විනිගර් දාන්න වෙන මොකක්වත් නෙමෙයි. එකක් තමයි පිටිවල දෙනවා ග්ලූටන් කියලා ප්‍රෝටීන් එකක්. ඒ ප්‍රෝටීන් එක වැවෙන්නේ නැති වෙන්න තමයි දාන්නේ. එක්ක විනිගර් එක්ක දෙහි. ඔය දෙකෙන් දැන් දාන්න ඕනේ. මොන අද අපි ඔයගලන්ට කියලා දෙන්න යන්නේ නිවැරදි ක්‍රමයකට පෆ් පේස්ට්‍රියක් හදන්නේ කොහොමද කියලා. ඉතින් මේ සඳහා අපි පාවිච්චි කරනවා පාන් පිටි කිලෝ 2ක්, ඒ වගේම ලුණු ග්‍රෑම් 40ක්, මාජරින් ග්‍රෑම් 60ක්, ඒ වගේම අයිස් වතුර කිලෝ 1යි ග්‍රෑම් 100ක්. ඒත් එක්කම අපිට පුළුවන් මේකට විනිගර් හෝ දෙහි එකතු කරගන්න. අපි මේදී විනිගර් මූඩි දෙකක් එකතු කරගන්නවා. ඉතින් මේ විදිහට අපි වතුරත් එකතු කරලා හොඳින් කලවම් කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට ඝන ඩෝ එකක් එන විදිහට අපි හොඳින් අනා ගන්න ඕනේ. ඉතින් ඔබට පේනවා ඇති මේ මෝලිය ඇනෙන්න ටිකක් තද ගතියක් තියෙනවා. නමුත් අපි වතුර එකතු කරන්න යන්නේ නැහැ. මේ විදිහට අපි හොඳින් එකතු වුණාට පස්සේ මෝලිය හොඳින් කැට ගැහුණාට පස්සේ අවශ්‍ය නම් වතුර තව මිලිලීටර් 100ක් එකතු කරලා මේ විදිහට හොඳින් අනා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපි විනාඩි 10ක් විතර හොඳින් මෝලිය අතින් අනා ගන්න ඕනේ. ඉතින් අපි දැන් වතුර සියල්ලම එකතු කරලා අවසానයි. ඉතින් ඔබට පේනවා ඇති මේ වගේ මෝලිය එක ගුලියක් බවට පත් වෙලා තියෙනවා. දැන් අපි හැමතැනම විසිරී තියෙන පිටි එකතු කරලා මේ විදිහට හොඳින් අනා ගන්න ඕනේ. දැන් ඔබට පේනවා ඇති මේ විදිහට ඩෝ එක තරමක් දුරට තුනී කරන්න අපිට පුළුවන් බවක් ලැබිලා තියෙනවා. ඉතින් මේ විදිහට අනවශ්‍ය විදිහට මේකේ ග්ලූටන් අප් වෙන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ ඩෝ එක වැදින්න අවශ්‍ය නැහැ. අපිට පුළුවන් මේ විදිහට ලන්ච් ෂීට් එකක් ආධාරයෙන් වහලා විනාඩි 20ක් විතර පිපෙන්න තියන්න. දැන් මෝලිය හදාගෙන ඉවරයි. දැන් අපි හදන්නේ මේ මෝලිය කොටස් කරලා තුනී කරගන්න. ඉතින් මේ විදිහට අපි සමාන කොටස් දෙකකට බෙදා ගන්න ඕනේ. ඔබට මේ පේන විදිහට 1/500ක ඩෝ කෑල්ලක් අපි මේ විදිහට තුනී කරගන්න ඕනේ. මේ විදිහට සමානව 44 කොටුවක් වෙන විදිහට එක පැත්තක් දිග ඍජුකෝණාශ්‍රයක් ආකාරයට අපි තුනී කරලා මේ විදිහට අපි කොටස් 3කට වෙන් කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට කොටස් 3කට වෙන් කරගත්තට පස්සේ ඩෝ ප්‍රමාණයෙන් හරි අඩක් වෙන ඒ කියන්නේ 1500කින් භාගයක් වෙන 750ක් පේස්ට්‍රි මාජරින් මේ විදිහට අපි පැලට් එකක් ආකාරයෙන් තුනී කරගන්න ඕනේ. තවර ගන්න ඕනේ. මේ විදිහට හැම තැනම තැවරෙන ආකාරයට අපි පැලට් එකක් ආධාරයෙන් පේස්ට්‍රි මාජරින් තුනී කරගෙන සෑම කොනකටම ගෑවෙන පරිදි මේ විදිහට තවර ගන්න ඕනේ. දැන් මේ ඔබට පේන විදිහට අපි බටර් තවර ගත්ත කොටස අනිත් කොටස උඩින් මේ විදිහට තියලා අපි පළවෙනි නැවුම් ක්‍රමය, ඒ කියන්නේ අපි මේ නවන්න යන්නේ සිංගල් එකක් මේ විදිහට නමා ගන්න ඕනේ. මේ විදිහට අනිත් කොටසත් කලින් නවාගත් කොටස මත මේ විදිහට දිග අරගෙන පළවෙනි පියවර අපි අවසන් කරලා විනාඩි 10ක් පමණ රෙස් කරන්න තබන්න ඕනේ. ඉතින් මේ විදිහට අපි පෆ් පේස්ට්‍රිය රෙස්ට් වෙනකන් අපි පිලින් එක හදාගන්න යන්නේ. ඉතින් මේ විදිහට අපි තෙල් එකතු කරලා භාජනයකට හොඳින් මේ විදිහට සෝතේ කරගන්න ඕනේ.
මේ විදිහට අපි රම්පේ කරපිංචා ඊගාවට එකතු කරන්න ඕනේ. අමු මිරිස්, ඉඟුරු, සුදු ලුණු පොඩියට කපාගත් මේ ආකාරයෙන් අපි එකතු කරගන්න ඕනේ. දැන් මේ විදිහට හොඳින් රන්වන් පාට වෙනතුරු සෝතේ කරගන්න ඕනේ. දැන් අපි මේ විදිහට එක්ක ටින් මාළු නැත්නම් අපිට පුළුවන් තම්බාගත් මාළු එකතු කරන්න. අපි මේදී ටින් මාළු එකතු කරන්නේ. ටින් මාළු එකතු කරන් පස්සේ අපි ලුණු එකතු කරනවා. මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, කහ කුඩු ස්වල්පයක් එකතු කරලා මේ විදිහට අපි හොඳින් කලවම් කරගන්න ඕනේ. දැන් ඔබට අවශ්‍ය නම් මේකට අපිට පුළුවන් සොසේජ් බීට් එකක් එකතු කරගන්න. අපි මෙහිදී සොසේජ් කරල් කීපයක් පොඩියට කපාගෙන පිරවුමට එකතු කරලා අවසානයේ අපි පොඩියට චොප් කරගන්නා ලද මෑෂ් පොටෑටෝ ටිකක් එකතු කරලා හොඳින් කලවම් කරගන්න ඕනේ. මෙහිදී ඔබ සැලකිලිමත් වෙන්න අල අපි ගොඩක් පොඩි කරන්නේ නැහැ. කෑලි හැපෙන විදිහට තමයි අල තියන්නේ. ඉතින් මේ විදිහට අල එකතු කරලා අපි විනාඩි 10ක් විතර මේ විදිහට වහලා තියලා නැවත හොඳින් කලවම් කරගන්න ඕනේ. දැන් ඔබට අවශ්‍ය නම් මේකට දෙහි ස්වල්පයක් එකතු කරගන්නත් පුළුවන්. ෆිලිං එක අපි නිවෙන තුරු අපි දෙවෙනි පියවරට යන්. දැන් අපි මේ විදිහට පේස්ට්‍රිය කලින් නමාගත්ත සිංගල් එක හොඳින් තුනී කරගන්න ඕනේ. ඔන්න දැන් අපි කලින් ආකාරයටම තුනී කරලා ඩබල් එකක් අපි නමා ගන්න ඕන. ඔබ මේ දැකපු විදිහට ඩබල් එක නමන්නේ කලින් අපි නැව්වේ තීරු 3කට බෙදාගෙන දැන් මේක තීරු 4ට බෙදාගෙන හරි මැද්දට නමා ගන්න ඕනේ. ඉතින් මේ විදිහට ඩබල් එක නමලා අපි තව විනාඩි 10ක් රෙස් කරන්න ඕනේ. ඉතින් මේ විදිහට විනාඩි 10ක් පමණ රෙස් කරාට පස්සේ අපි නැවතත් කලින් නමාගත් ඩබල් එක නැවත තුනී කරගන්නවා. අපේ ඊළඟ සිංගල් එක නමා ගන්න. දැන් ඔබට මේ පේන විදිහට අපි දෙපැත්තට හොඳින් පිටිත් ස්වල්පයක් තවරලා දිග අතර තුනී කරගන්න ඕනේ. ඔබට මේ පේන විදිහට ඉතාමත් පරිස්සමෙන් වැඩි බරක් දාන්න නැතුව හැම තැනටම තුනී වෙන ලෙස තුනී කරගන්න ඕනේ. ඔබ දන්නවා අපි මේ නවල ඉවරුනහම අපිට ඩෝ ලේයර් 54ක් වගේම මාජරින් ලේයර් 54ක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ එකතු 108ක් තියෙන්න ඕනේ. ඉතින් අපි දැන් ඔන්න අපේ දෙවන සිංගල් එක නමා ගන්නවා. මම නැවතත් මතක් කරොත් මුලින්ම අපි සිංගල් එකක් නැවුවා. දැන් ආයි දෙවනියට ඩබල් එකක් නැමුවා. දැන් අපි ආය සිංගල් එකක් නැමුවා. ඔන්න ඊගාවට අපි පිරවුමත් එක්ක බිත්තර තම්බාලා තබන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ විදිහට අපි තම්බාගත් බිත්තරයක් වෙන් කරගන්න පුළුවන්. ලන්ච් ෂීට් එකක් පීයක් මතර දාලා ඇලෙන්නේ නැති වෙන්න කපා ගන්න පුළුවන්. දැන් අපි අවසාන දිගෑරුමට යන්නේ. ඒ කියන්නේ අපි තව ඩබල් එකක් නමන්න තියෙනවා. ඉතින් මේ විදිහට අපි විනාඩි 10කට පස්සේ නැවත තුනී කරන්න ආරම්භ කරා. මේ විදිහට අපි දිගාතට තුනී කරගත්තාම ඔබට පේනවා ඇති අපි සිංගල් එක නමනවට වඩා ඩබල් එක නමනකොට ටිකක් දික් අතට දික් කරගන්නවා. ඊට පස්සේ අපි මේ විදිහට හරි මැද්දෙන් ලකුණු කරලා දෙපැත්තේ කෙරවල් දෙක ඒ මැද්ද මත එන විදිහට මේ විදිහට නමා ගන්න ඕනේ. ඉතින් ඔන්න දැන් අපි පෆ් පේස්ට්‍රියේ සියලුම නැමින් නවල ඉවරයි. ඒ කියන්නේ ඩබල් එකක්, සිංගල් එකක්, ආයෙ ඩබල් එකක්, ආයෙ සිංගල් එකක්. එහෙම නැත්නම් අපි සිංගල් එකෙන් පටන් ගත්තොත් සිංගල් එකක්, ඩබල් එකක්, ආයෙ ඩබල් එකක්, ආයෙ සිංගල් එකක්. ඉතින් ඔබට මේ පේනවා ඇති
හොඳින් නැමුණු පසු අපිට පෆ් එකේ ලේයර්ස් ටික වෙන වෙන වශයෙන් බලා ගන්න පුළුවන්. දැන් මේ විදිහට අපි සකසා ගන්නා ලද පෆ් පේස්ට්‍රිය අපිට අවශ්‍ය නම් සීතකරණයේ තබන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි මේ විදිහට තුනී කරලා අවශ්‍ය කැබලි වලට අපි කපා ගන්න යන්නේ. ඉතින් මේ විදිහට අපි හරි හතරස් කොටු කපා ගත්තාට පස්සේ අපි එග් වොෂ් කරගන්න ඕනේ. ඔබට පේනවා ඇති මේ හැම පැත්තම අපි එග් වොෂ් කරන්නේ නැහැ. මේ අපි නැමෙන දාරවල් දෙක විතරයි මේ විදිහට එග් වොෂ් කරගන්නේ. ඉතින් මේ විදිහට අපි කලින් හදාගත් පිරවුම ඔබට පේන විදිහට හරි මැද්දෙන් තියා ගන්නවා වටේ ගෑවෙන්නේ නැති විදිහට. මොකද වටේ ගෑවුනොත් පෆ් පේස්ට්‍රි අපිට නමා ගන්න අමාරු වෙනවා. දැන් ෆිලිං එක තියලා ඉවරයි. අපි දැන් ඊගාවට යන්නේ අපි කලින් තම්බාගත් බිත්තර මේ විදිහට අපි එකතු කරගන්න ඕනේ. මේ බිත්තරේ හරි මැද්දෙන් තියලා අපිට පුළුවන් මේ විදිහට ෆිෂ් ඇන් එග් පෆ් එක හදාගන්න. ඉතින් මේ විදිහට අපි හදාගත් ෆිෂ් පෆ් එක ඔබට මේ පේන විදිහට නමා ගන්න ඕනේ. ෆිලිං එක වටේ දාරේ ගෑවෙන්නේ නැති විදිහට හොඳින් අපි ඇඟිලි වලින් තද කරලා මේ විදිහට නමා ගන්න ඕනේ. ඉතින් අපි මේ විදිහට නමාගත් ෆිෂ් පෆ් එක ෆිෂ් ඇන් එග් පෆ් එක අපි මේ විදිහට හොඳින් එග් වොෂ් කරලා සෙල්සියස් අංශක උඩ උෂ්ණත්වය 190ත් යට උෂ්ණත්වය 200ත් විනාඩි 20ක කාලයක් බේක් කරගන්න ඕනේ. ඉතින් විනාඩි 20කට පස්සේ අපි සාදා ගන්නා ලද පෆ් එක මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඕගලන්ටත් පුළුවන් ගෙදරදීම රසම රස ෆිෂ් පෆ් එකක් මේ විදිහට හදාගන්න. Twin Chip Production